යට ගියාවක අරුමය. නැත්තම් මීට අවුරුදු ගානකට කලින් මේ රටේ වෙලා තියෙනවා කියන උනා කියන සමහර දේවල් හොයාගෙන යන්න තමයි යට ගියාව සූදානම් වන්නේ. ඉතින් යාළුවනේ අපේ මේ අලුත්ම YouTube නාලිකාව යට ගියාව සකර බයිස් කරලා තියාගන්න කියලා මුලින්ම කියනවා. අද අපි ආවා පෞරාණික සහ වටිනා ඉතිහාසයක් තියෙන මැද්දේගම රජමහා විහාරය. මැද්දේගම රජමහා විහාරය මීට අවුරුදු 200කට විතර කලින් නිර්මාණය කරලා තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණු ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණේ. අපේ නායක හමුදුරුවන් වහන්සේ අද උන්වහන්සේගේ රාජකාරියක් සඳහා ගමනක් වැඩම කරන තියෙන නිසා අපිට මේ පොත දුන්නේ අදාළ කරුණු පොතෙන් බලලා මේ වැඩසටහන දිගට කරගෙන යන්න කියලා. ඉතින් අපි පූජා භූමියට ඇතුළු වෙලා කතා කරමු. ඉතින් යාළුවනේ ඓතිහාසික මැද්දේගම රජමහා විහාරය පිහිටලා තියෙන්නේ රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ගොඩකෙවල කියන තැනින් බිබිලේගම කියන ප්‍රදේශයට එන්න තියෙන පාරේ මීටර් 500ක් විතර එනකොට පාරෙන් දකුණු අත පැත්තෙන් තියෙනවා මැද්දේගම ප්‍රධාන මාර්ගය. මැද්දේගම කියන්නේ ගොඩක් ඉතිහාසයක් තියෙන ගමක්. වලව්වක් මැද්දේගම වලව්ව කියලා අහලා තියෙනවා. අපි එතනටත් යනවා ඉස්සරහට වීඩියෝ එකක් කරන්න. ඉතින් යාළුවනේ මේ මැද්දේගම රජමහා විහාරය පිහිටලා තියෙන්නේ ලස්සන කඳුපන්තියකට වට වෙලා. ගොවිතැන ජීවිතය කරගත් මැද්දේගම ජනතාව මේ පන්සල් භූමිය වටේටම තියෙනවා ලස්සන ගොවි පොළොවක් නැත්තම් කුඹුරු. ඒ කුඹුරු වලින් ප්‍රධාන ආදායම් මාර්ගය කුඹුරු කරගත්තු ගමක අද වන විට තත්ත්වය වර්තමානයේ දියුණුවත් සමග කුඹුරු කෙරුවාව අඩු වුණත් කුඹුරු නම් අඩුවක් නෑ මැද්දේගම. මැද්දේගම රජමහා විහාරස්ථානයේ සංක්ෂිප්ත ඉතිහාසය මොකක්ද කියලා අපි පන්සලට ගිහිල්ලා කතා කරමු. එන්න යන මාතේ. අලුවනේ ඔයාලට පේනවා මේ පූජා භූමිය කොච්චර ලස්සනයිද? කොච්චර පෞරාණික විදිහට නිර්මාණය කරපු රහලවල්ද? කියන්නේ අපිට ඈත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ රාජමාලිගා නැත්තම් වලව් කියන ඔය උඩරටට අයත් සමහර ගෘහ නිර්මාණ ශිල්ප මේ වහලවල් වල දකින්න තියෙනවා. ඒකම ලොකු පෞරාණික වටිනාකමක් සහ ඉතිහාසයක් ගැන කියවෙන තවත් ලස්සන උදාහරණයක් විදියට අපිට මේ මැද්දේගම පූජා භූමියේදී දැක ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ පන්සල් භූමියට අපි මෙතනින් ඇතුළු වෙමු. එන්න යනවා. මැද්දේගම රජමහා විහාරයේ තියෙන මේක තමයි හාමුදුරුවරුන්ගේ ආවාසගය. මේ ආවාසගේ හාමුදුරුවරුන්ට විතරක් නෙමෙයි යන හැමෝටම කදිම නවතන. පන්සලේ ඇති ඓතිහාසික වටිනාකමට මේකත් කදිම උදාහරණයක්. මම මුලින්ම කියන්නම් ශ්‍රද්ධාව සිතේ ඇති වෙන මොනතරම් රස්නේ කාලෙක වුණත් දවල් 12ට ආවත් යම්කිසි සිහිලක් දැනෙන ස්ථානයක් තමයි මේ බෝධීන් වහන්සේ. ඇත්තරම අද ටිකක් රස්නේ දවසක්. අපි මෙතනට එනකොට තිබ්බ රස්නේ ගතිය අර වේසකාරී බව මානසික තෘප්තිය යම්කිසි ප්‍රමාණයකට ඒකාකාරී වෙලා මානසික තෘප්තියක් ඇති වුණා මට. මේ බෝධීන් වහන්සේ අසලට එනකොට ඉතින් පේනවනේ ලස්සන හදලා තියෙන පියකට කියලා. මේවා මේ මෑත කාලීනව අලුත් වැඩියා කරලා නිර්මාණය කරලා කියලා පේනවා. උනත් මේ ගලකින් නිර්මාණය කරපු සඳකඩ පහනකට සමාන සඳකඩ පහනකට සමාන මේ පඩිය ඇත්තටම ගොඩක් පෞරාණික වගේම වටිනා සම්පත් විදිහට මේවා අපිට හඳුන්වන්න පුළුවන්. අපි ඉස්සරහට යමු. තව මොනවද මේ පන්සලේ තියෙන්නේ කියලා බලන්න.
මැත්තේගම පුරාණ රජමහා විහාරයේ බුදුගේ තමයි මේ. තාමත් අලංකාර විදියට නිර්මාණය කරලා තියෙන මේ බුදුගේට ගිය මිනිහෙකුට ආයෙත් එළියට එන්න හිතෙන්නේ නැති තරම් ලස්සනට ඒ නිර්මාණය ඒ කාලේ හිටපු නිර්මාණකරුවන් විසින් ලස්සනට මවලා තියෙන ආකාරය සහ මේ වටපිටාවේ තියෙන කැටයන් දිහා ඕනෑ තරම් වෙලා බලා ඉන්න පුළුවන් තරම් ලස්සන විදියට මේගේ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් කියන්න තියෙන්නේ මේ නිර්මාණකාරයන්ට 100%ම දෙන්න ඕනි. බුදුරජාණන් වහන්සේ සත්සතිය ගත කරනකොට වර්ෂාවෙන් යම්කිසි බාධාවක් වුණා කියලා යම් ප්‍රවාදී ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් ඒ වර්ෂාවට බුදුරජාණන් වහන්සේ තෙමෙන එක වැළැක්වීම සඳහා මුචලින්ද නාගයා මෙන්න මේ විදිහට ධර්මයේ ගහලා බුදුරජාණන් වහන්සේට සෙවණ දුන්නා. ඒ කියන්නේ වර්ෂාවෙන් බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කළා. අන්න ඒක ලක්ෂණයට මේ මැද්දේගම පුරාණ රජමහා විහාරස්ථානයේ ඒ කාලේ හිටපු දක්ෂ කැටයන්කාරයෝ වැඩෝ ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. දකිනාගේ හිත ආකර්ෂණය වෙන විදිහට ඇත්තම නාගයෙක් වගේ ලස්සනට විශාල නාග මූර්තියක් ලස්සනට නිර්මාණය කරලා තියෙන ආකාරය මැද්දේගම රජමහා විහාරස්ථානයේ විහාරය නැත්තම් උඩමළුවට આવොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අපි තව බලමු මොනවාද මේ පන්සලේ බලන්න තියෙන්නේ කියලා අපිට. හරිම අපූර්ව පන්සලක්. එන්න හිතෙන පන්සලක්. මොකද කුරුළුගල කියන මේ කන්දත් මෙහෙන් මේ ගොඩකෙවල පුරවරයක් අතරමැද ලස්සන රමණීය ගම්මානයක පිහිටලා තියෙන මැද්දේගම කියන රජමහා විහාරස්ථානයේ මේ උඩමළුවට ආවම අපිට දැනුනේ පුදුමාකාර සහනයක්, සිසිලක් වගේම ලස්සන වටපිටාවක්, දේශගුණය අපහසු නැහැ. උෂ්ණ අධික කාලයක් වුණත් මේ කාලේ ඊටම සෞම්‍ය දේශගුණයක් සහිතව මේ පූජා භූමිය අපිට සැහැල්ලුවෙන් වාසය කරන්න පුළුවන්. අපි තව මොනවද තියෙන කියලා බලමු. ගමක පන්සලක අනිවාර්ය දෙයක් විදිහට අපිට පන්සලේ දාගැබ, ඝණ්ඨාරය සහ බුදුගේ කියන මේ තුන හඳුන්වන්න පුළුවන්. මොකද ওই තුන තමයි පන්සලක් නිර්මාණය කිරීමේදී ප්‍රධාන වශයෙන් ඒ පන්සලේ ප්‍රධාන ස්ථාන තුන විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. පන්සල් ආවොත් ඝණ්ඨාර ගැහුවද කියලා. ඝණ්ඨාර නොගහ ගියොත් පන්සල් ඇවිල්ලා වැඩකුත් නැහැ කියනවා. ඒ වගේ තමයි අද අපි මැද්දේගම පුරාණ රජමහා විහාරස්ථානයේ මේ ඝණ්ඨාරය අපිට හඳුන්වන්න පුළුවන්. වසර 61ක ඉතිහාසයක් තියෙන ඝණ්ඨාරයක් විදිහට. ඓතිහාසික මැද්දේගම රජමහා විහාරයට ආපු වෙලාවේ අපිට හිතට වැදුණු තවත් එක දෙයක් තමයි මේ අලංකාර පරිසරය. පරිසරයත් මේ පන්සලේ ඇති දැහැමිකාමී සිතුම් පැතුම් ඉස්මතු කරන්න මනා විදිහට අපිට උදව් කළා. මොකද මේ පරිසරයේ ඉන්නකොට අපේ හිතට දැනුණු ඒ නිදහස වචන වලින් පෙරලන්න බෑ. පේනවනේ බෝසමිදු වැඩ සිටින ලස්සන උඩමළුවේ බෝ රජු බැබලෙනවා. දෙවනි මළුවේ මල් පහන් පිදෙනවා. වැලි මළුවේ මහා සෙනග වඳිනවා. මතුමත්තේ අපි නිවන් දකිනවා. ඉතින් අලුවනේ මැද්දේගම රජමහා විහාරයේ තියෙන ප්‍රධාන බෝධීන් වහන්සේ දෙතිස් මහා බුදු බෝධීන් වහන්සේ විදිහට අපිට මේ බෝධීන් වහන්සේ හඳුන්වන්න පුළුවන්. දෙතිස් ඵල රූපිත නිර්මාණය වෙලා තියෙන මේ බෝධි රාජානන් වහන්සේ වටේ අනු බෝධීන් වහන්සේලා තව කීප නමක්ම පූජා භූමිය වටේටම වැඩ සිටින ආකාරය අපිට පේනවා. බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමට මහත්සේ උපකාරී ශ්‍රී මහා බෝධි රජාණන් වහන්සේගේ මෙන්න සියලුම බෝධීන් වහන්සේලා අපිට හඳුන්වන්න පුළුවන්. තාමත් ආදරණීය සිතුවිලි ඇති වෙන, පහන් සිතුවිලි ඇති වෙන, නිවෙන ලස්සන දේවල් විදියට මේ බෝධීන් වහන්සේලා අපිට හඳුන්වන්න පුළුවන්. අපි මේ පන්සලට ආවම දැකපු තවත් වටිනාම දෙයක් තමයි මේ දේවාල. නැත්තම් මේ හතර පැත්තෙම පිහිටලා තියෙන සුමන සමන් දේවාලය, දැඩිමුල්ල දිව්‍ය රාජානන් වහන්සේගේ දේවාලය, කතරගම දෙවියන් වහන්සේගේ දේවාලය වගේම ඔතන විෂ්ණු දෙවියන්ගේ දේවාලය කියන මේ දේවාල හතර.
ඒ වගේ තමයි මේ අපි දැකපු තවත් හරි අපූර්ව නිර්මාණයක් තමයි අර චෛත්‍යය. නිර්මාණය කරලා තියෙනවා ඊටම කුඩා ඊට ප්‍රමාණයකින් ඒ අලංකාරික චෛත්‍යයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ පන්සලේ ඉතිහාසය ගැනනේ අපි කතා කරන්න ආනේ. අපි පොඩ්ඩක් දැන් ඉතිහාසය ගැන කතා කරමු. හරි අපූර්ව පොත් පිංචක් හම්බුණා. චූටි පොතක්. ඒ වුණාට ගොඩක් පැරණි පොතක්. මේ පොත අපිට දුන්නේ අපේ නායක හඳුරන වහන්සේ මේගාගොඩ ගුණරත්න හඳුරුව. උන්වහන්සේ මේ පොත අපිට දුන්නේ. උන්වහන්සේකින් අපි මේ පන්සලේ ඉතිහාසය ගැන විපරමක් කරලා තොරතුරු විමසු විට උන්වහන්සේ අද උන්වහන්සේගේ රාජකාරියකට පන්සලෙන් බැහැර වෙනවා කියලා කියනවා. ඉතින් අපිට මේ පොතේ පන්සලේ ඉතිහාසයට කලින් මේ පොතේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කියන්න හිතුණා. ඒ කාලේ මැද්දේගම විජේසුන්දර බණ්ඩාරනායක තෙන්නකෝන් මුද්‍රාන්සේලා රාලහාමිගේ ආබි මැද්දේගම කෝරාල මහත්මයා විසින් මාතර නානායක්කාර යන්ත්‍රාලයෙහි අච්චු ගසවා ප්‍රසිද්ධ කරන ලදී. මේ පොත අච්චු ගහලා තින්නේ මාතර නානායක්කාර කියලා ඒ කාලේ තිබිලා තියෙන යන්ත්‍රලයකින් කියන්නේ පොත් අච්චු ගහන තැනකින් තමයි මේක අච්චු ගහලා තියෙන්නේ. මේ පොතේ තියෙනවා කිස්තු වර්ෂ 1936 දෙසැම්බර් මාස 27 වන දින තමයි මේ පොත අච්චු ගහලා තියෙන්නේ. අවුරුදු 100 වර්ෂ 1925ක් වූ හරියටම අවුරුදු 100කට කලින් මේකේ පළවෙනි ධර්මශාලාව. ඒ කියන්නේ ධර්මශාලාව පන්සලේ ආරම්භය සහ ධර්මශාලාව නිර්මාණය වෙලා තියෙන්නේ මීට අවුරුදු 100කට කලින්. 1925ක් වූ මේ මාස 27 වන දින තමයි මේ ධර්මශාලාව නිර්මාණය වෙලා තියෙන්නේ. නිර්මාණය කිරීමේදී දිග අඩි 55ක් සහ පෝටිකෝ 4කින් තෙමහල් විශාල ධර්මශාලා මන්දිරයක් තමයි මුල්ගල තියලා තියෙන්නේ. මුල්ගල තැබීමේ පුණ්‍යෝත්සවය වර්ෂ 1925ක් වූ මේ මාස 27 වෙනි දින තමයි මුලින්ම මේකට මුල්ගල තියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අද කාලේ තෙමහල් ගොඩනැගිල්ලක් හදන්න සාමාන්‍යයෙන් බජට් එක නැත්තම් අපි හිතනවනේ සැලැස්මක් හදනකොට සාමාන්‍යයෙන් අපි තෙමහල් ගොඩනැගිල්ලකට අවම වශයෙන් ලක්ෂ 60ක්වත් යයි කියලා සැලැස්මකට අනුවනේ වැඩ කරන්නේ. හැබැයි මේ පන්සල හදන්න මුලින්ම මේ බජට් එක නැත්තම් සැලැස්ම හදලා දෙන්නේ රුපියල් 15000. කියන්නේ රුපියල් 15000කින් හදලා ඉවර කරන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. කොහොම හරි සමිතියේ අනුශාසක ඉඳලා තියෙන්නේ අපේ මීගහගොඩ ගුණරත්න හඳුරුව. ඒ හැමෝගෙම කැමැත්ත පරිදි අර මම කලින් කියපු මැද්දේගම විජේසුන්දර බණ්ඩාරනායක තෙන්නකෝන් මුදියන්සේ රාලහාමිලාගේ ජේමිස් බණ්ඩාර මහත්මයා තමයි සභාපති ඉඳලා තියෙන්නේ. කොහොම හරි පළවෙනි තෙමහල් ගොඩනැගිල්ල සාර්ථකව ඉදි කරලා අද වෙනකොට ඒවා ප්‍රතිසංස්කරණය වෙලා වෙමින් අද වෙන විට මේ தත්ත්වය මේ පන්සල තිබ්බත් අන්න ඒ වගේ ආරම්භයක් තමයි මේ පන්සලට තියෙන්නේ. මං කියන්නේ ඔයගොල්ලන්ට එන්න මැද්දේගම පන්සලට එන්න ගොඩක් ලස්සන දේවල් තියෙනවා බලන්න. මැද්දේගම පන්සලට ආවොත් මේ අපිට තියෙනවා මල්වර්සාව භාවනා මධ්‍යස්ථානය සහ ලොකු රාම රාවණ යුද්ධයේ ඉතිහාසකම් කියන බිබිලේ උල්පත වගේ ගොඩක් ලස්සන තැන් මේ බිබිලේගම කියන මේ චූටි ගම්මානේ තියෙනවා. ඉතින් ගියාම බිබිලේගම සිසුවිසුද්ධාරාමයේ අපේ බිබිලේගම පන්සලේ ඒ වගේ ලස්සන තැන් වගේම ආපු කෙනෙකුට වෙහෙස මහන්සිය නිවා ගන්න සිසිල නැත්තම් නාම පිරිසිදු වෙලා යන්න අපිට වවුලුගල නැත්තම් මෑත කාලේ ඉදි කරලා තිබෙන තිලක්කොය කියන ඒ මහත්මයා විසින් ඉදි කරන ලද ඒ ඔයෙන් නාගෙන මැද්දේගම පන්සල වැඳලා බිබිලේගම පන්සල වැඳලා මල් වර්ෂාව වැඳලා බිබිලේ උල්පතත් බලලා
යන්න පුළුවන්. සංකපා එතනින් ගියාම ඔය බම්බරගල වගේ සිද්ධාස්ථාන සියල්ලම මේ අවට තියෙනවා. ඒ වගේම මේ අපේ ඉතිහාසයේ බිබිලේගම ඉතිහාසය ගැන ඉස්සරහටත් අපි වීඩියෝ කරනවා. බිබිලේගම ඉතිහාසය නෙමෙයි. සාමාන්‍ය පෞරාණික වටිනාකමක් තියෙන සිද්ධාස්ථාන වලට අපි යනවා. ඒ වගේ ලස්සන නිර්මාණ වලින් ඉස්සරහට ඔයාලා මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට අපි මෙතනින් නතර වෙන්නම්. නැද්දේගම රජ මහා විහාරස්ථානය ගැන අපි ආයෙත් වීඩියෝ එකක් කරමු. අපේ නායක හාමුදුරුවෝ සම්බන්ධ කරගෙන. උන්වහන්සේගේ කාර්ය බහුලත්වය නිසා අපිට මෙහෙම කරන්න සිද්ධ වුණා. අපි දන්න කරුණු අපි දන්න විදිහට ඔයගොල්ලොත් එක බෙදාගත්තේ තමයි අද අපි කළේ. අපි ඉතින් තවත් දවසක හම් වෙන බලාපොරොත්තු වෙමින් අදට නතර වෙන්න. මතක ඇතුව වීඩියෝ එක ගැන අදහස පහලින් ලියන්න. ඊට අමතරව කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරක් දාලා ඊළඟ වීඩියෝ එකට අපිට සහයෝගයක් දෙන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිමි. අදට සමුගන්නවා. එහෙනම් මුලින්ම කියන්න ඕනේ යටගියාව ගැන හොයන්න, යටගියාවත් එක්ක ඉන්න කැමති හැමෝම එන්න අපේ යටගියාව YouTube නාලිකාව. ගොඩක් ස්තුතියි.